ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම ඔයාලට කියලා දෙන්නේ රසම රස වැලි තලප එකක් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම කිසිම කරදරයක් නැතුව ලේසියෙන්ම පිට්ටු ටික හදාගෙන වැලි තලප එක හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතන මම අරගෙන තියෙනවා තෙත හාල් පිටි අඬු කෝප්ප දෙකක්. එකම අඬු කෝප්පෙන් තමයි මම ඔක්කොම දේවල් මැනගත්තේ. ඒකට මම එකතු කරගන්නවා පොල් අඬු කෝප්ප එකකුයි ලුණු තේ හැඳි භාගෙකුයි මේ ටික ඔක්කොම ටිකක් හොඳට කලවම් කරන්න. මේකට අපි වතුර එකතු කරගන්න ඕනි හරිම පරිස්සමෙන් වැඩි වතුර දාගන්න එපා. ඔයා ගත්ත හාල් පිටිවල තෙතමනය අනුව යොදා ගන්න තියෙන වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා වේලිච්ච හාල් පිටි වගේ ගත්තනම් වතුර ටිකක් වැඩියෙන් යන්න පුළුවන්. මම ගත්තේ මෝලෙන් කොටාගත්ත තෙත හාල් පිටි. ඒ නිසා වතුර පොඩි ප්‍රමාණයක් තමයි මට ගියේ. මෙන්න මෙහෙම හොඳට පොල් ටිකත් එක්ක මේක හොඳට මෙන්න මේ වගේ ගුලියක් වගේ හදාගන්න පුළුවන් වෙනකන් වතුර චුට්ට දාලා පිට්ටු ටික මල් කරගන්න. ඊට පස්සේ ලොකු කැටි වගේ තියෙනවා නම් ඒවා අතින් කඩා ගන්න. මේ පිට්ටු ටික මං අද තඹගන්නේ පිට්ටු බම්බුවේ. මොකද ඒක ඉක්මනට විනාඩි 2-3ක් යනකොට එක පිට්ටු බම්බුවක් තඹ ගන්න පුළුවන්. ඒ නිසා මම පිට්ටු බම්බුවේ තඹනවා කියලා හිතුවා. ඔක්කොම ටික එකපාර අර පොට්ටනියක් බැඳලා තඹනකොට අපිට විනාඩි 30කටත් වැඩිය වගේ යනවා ඒ ටික තඹ ගන්න හරියට. සමහර ලාවට ඒත් මැද ටික අමුයි. ඒ නිසා පිට්ටු බම්බුවේ තඹන එක ලේසි. මේ වෙනකොට මම වතුර එක රත් වෙන තියලා තියෙන්නේ. අපි පිට්ටු බම්බුවට මේ පිට්ටු ටික දානකොට තද කරන්නේ අත සැහැල්ලුවෙන් දාන්න. දාලා මේක වහලා විනාඩි 3ක් විතර යනකොට පිට්ටු ටික තැම්බිලා මේ බලන්න හොඳට තැම්බිලා විනාඩි 3ක්වත් ගියේ නෑ මට. අපි මේක උණුවෙන්ම කැට ලෙහා ගන්න ඕනි මේක. නැත්තම් චුට්ටක් නිවුනහම අපිට කඩන්න අමාරුයි. උණුවෙන් අපිට මේක ලේසියෙන්ම කඩා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට මම තඹගත්ත පිට්ටු ටික. පිට්ටු බම්බු දෙකක් මම තඹගත්තා. මේ දෙකේම තියෙන පිට්ටු ටික මෙතන තියෙන්නේ. මේ බලන්න පිට්ටු ටික හොඳට තැම්බිලා පොඩි කැට තියෙන්නේ. ලොකු කැට මේකේ නෑ. ලොකු ඒවා තිබ්බොත් අතින් කඩා ගන්න. වැලි තලප ටික හදා ගන්න තව මම ගත්තා සීනි කෝප්ප 3 කාලක්. ඒ කෝප්පෙන්ම වතුර කෝප්පත් 3 කාලක් මෙතන තියෙනවා. එන සාලට දෙකක් තලලා පොත්ත ඉවත් කරගෙන තියෙන්නේ. අපි මුලින්ම වැලි තලප එක දාන්න ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕනි. මම නම් මේ ට්‍රේ එකට කෙසෙල් කොලයකුත් දාගත්තා. ඒකට හොඳට තෙල් චුට්ටක් ගාගත්තා. ඊළඟට අපි සීනි ටිකක් කැරමල් කරගමු. ඒකෙන් තමයි අපේ වැලි තලප එකට ලස්සන පාටක් එන්නේ. මම ගත්ත සීනි ප්‍රමාණයෙන් සීනි මේස හැඳි දෙකක් දාලා මේ වගේ තද දුඹුරු පාට වෙනකන් කැරමල් කරා. ඔයාලට මේ කළු පාට වෙනකම් මේක තියාගන්න එපා. එතකොට තිත්ත රස එනවා. මෙන්න මේ වගේ තද දුඹුරු පාට වෙනකොට අපි ගත්ත වතුර ටික එකතු කරන්න. ඊට පස්සේ ඉතුරු සීනි ටිකත් මේකටම දාලා හොඳට කලවම් කරන්න. ඊළඟට මේකට අපි තලාගත්ත එනසාල් ඇට දෙකක් දාන්න. විනාඩි 3ක් 4ක් විතර පැණි ටික හොඳට උතුරන්න දෙන්න. ඊළඟට මෙන්න මේ වගේ පැණි ටික නූල ඇදෙන පදමට ආවහම අපි පිට්ටු ටික මේකට එකතු කරගමු. ඊළඟට අපි තඹගත්ත පිට්ටු ටික මේකට එකතු කරමු. එකතු කරලා මේක හොඳට කලවම් කරන්න. ඔයාලට non stick භාජනයක් ගත්තා නම් ලේසියෙන්ම මේක කලවම් කරන්න පුළුවන් ඇලෙන්නේ නැති වෙන්න. මේ වගේ හොඳට මේක මිශ්‍ර කරන්න. ටික වෙලාවක් කූරු ගන්නකොට මෙන්න මේ වගේ ඔක්කොම එක ගුලියට ගන්න පුළුවන් පදමට එනවා. ඒ වෙලාවට මේක අපි ලිපෙන් බාගෙන තෙල් ගාගත්ත තැටියට දා ගන්න ඕනි. දාලා මේක හොඳට තුනී කරන්න. මේ විදිහට තුනී කරලා අපි මේක විනාඩි 10ක් 15ක් විතර නිවෙන්න තියමු. දැන් මම මේක කෑලි කපා ගන්න මේ ලෑල්ල උඩින් තියා ගන්නවා. මම කෙසෙල් කොලේ අර දෙපැත්තට චුට්ටක් වැඩිපුර දාලා තිබ්බේ උස්සලා ගන්න ලේසි වෙන්න.
දැන් මේක අපිට අවශ්‍ය ප්‍රමාණයකට කෑලි කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත වැලි තලප එක. පැණි රස එහෙම ගානට තිබුණා. ඔයාලට මේක සීනි වලින් නැතුව පැණි වලිනුත් හදන්න පුළුවන්. මේ ළඟ එන සිංහල අවුරුද්දට ඔයාලත් මේ විදිහටත් හදලා බලන්න. වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.